ගවේෂණය මේ වන විට සමාජයේ ඇතැමෙක් සිතත බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි ස්ථානය ලෙස ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බොධ්ගයාහි පිහිටා ඇති මහා බෝධි පන්සල නම් ස්ථානය හඳුන්වලා දෙනවා. නමුත් ත්‍රිපිටකයේ හෝ අනෙකුත් කිසිදු මූලාශ්‍රයක සිතත බෝසතාණන් වහන්සේ බුදු වූ ස්ථානය බුද්ධගයාව කියලා සඳහන් කරලා නැහැ. එහෙම මතයක් ගොඩනගලා තියෙන්නේ ඉංග්‍රීසි යටත් විජිත කාලය තුලදී මේ සම්බන්ධව කටයුතු කරපු ඉංග්‍රීසි ජාතිකයන් විසින්. ඉන්දියාවේ පිහිටි බුද්ධගයා නම් වූ මෙම ස්ථානය පිළිබඳව වර්ෂ 1884 දී නිකුත් කරපු Asiatic Researchers Volume 1 නැමැති ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එම ග්‍රන්ථයේ 243 වන පිටුවේ සිට පිටු කිහිපයක් පුරා මෙම ස්ථානයෙන් හමු වූ ශිලාලේඛනයක අන්තර්ගතය හරහා මෙම ස්ථානය නිර්මාණය වූ ආකාරය මෙන්ම බුද්ධගයා ලෙස මෙම ස්ථානය නම් කළ පුජ්‍යලයා සහ එසේ නම් කිරීමට හේතු වූ යනාදී විස්තර ඇතුළත් වෙලා තියෙනවා. වර්ෂ 1785 දී ෆිල්මට් නම් අයෙකු විසින් මෙම ස්ථානයෙන් එම ශිලාලේඛනය සොයාගෙන තියෙනවා. ඒ අනුව මෙම ස්ථානයේ විෂ්ණුගේ නවවන අවතාරය ලෙස සලකලා තියෙන හරි නම් වූ බුදුවරයෙකු වාසය කොට ඇති බව තහවුරු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 380ත් 415ත් අතර කාලය තුලදී ඉන්දියාවේ රජ කරපු වික්‍රමාදිත්‍ය රජුගේ පුරෝහිත තනතුරක් දරපු අමරදේව නම් අයෙක් විසින් මෙම ස්ථානය නැවත සොයාගෙන වසර 12ක් පාපයෙන් වැළකීලා ගුණධර්ම වර්ධනය කරගනිමින් මෙම ස්ථානයේ ගත කොට ඇති බවත් එහිදී ඔහු විසින් විෂ්ණු අවතාරය පිළිබිඹු කරන රූපයක් නිර්මාණය කරලා වන්දනා කටයුතු සිදු කරලා තිබෙන බවත් පසු කලකදී ඔහු වික්‍රමාදිත්‍ය රජු ලබා එම ස්ථානයේ දෙවොලක් නිර්මාණය කරලා විෂ්ණු පාදය සහ තවත් ප්‍රතිමා නිර්මාණය කොට ඇති බවත් ඉන්පසු මෙම ස්ථානයේ බුද්ධගයා ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති බවත් මෙහි සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මහා බෝධි පන්සල නමින් වර්තමානයේ හඳුන්වන ස්ථානය හරි නම් වූ Hindu මුනිවරයෙකු වාසය කොට ඇති ස්ථානයක් බවත් පසු කලකදී ඉන්දියාවේ වික්‍රමාදිත්‍ය රජුගේ පුරෝහිතයෙකු වූ අමරදේව යන අයගේ මැදිහත් වීම මත මෙම ස්ථානයේ කෝවිලක්ද එහි වන්දනා කිරීම සඳහා විෂ්ණු පාදය ඇතුළු තවත් ප්‍රතිමා ඉතිකොට ඇති බවත් වටහා ගන්න පුළුවන්. මෙම ස්ථානයේ හිමිකාරිත්වය අමරදේවගේ පරම්පරාවට හිමි වී ඇති අතර යටත් විජිත සමය වන විට එහි පාරම්පරික හිමිකාරිත්වය දරා ඇත්තේ මහන්ත් නම් වූ අයෙක්. ඉන්දියාවේ පිහිටි පැට්නා සහ ගයා යන දිස්ත්‍රික්කවල මිනුම් කටයුතු සිදු කොට ඇති ෆ්‍රැන්සිස් බුචනන් විසින් දෛනිකව යෙදූ සටහන් උපයෝගී කරගෙන වර්ෂ 1812 දී V.H. ජැක්සන් විසින් රචනා කරපු Journal of Francis Buchanan නැමැති කෘතියේ 51 වන පිටුවේ මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. 9th December. I went to Bodh Gaya, distant from the south end of Sahebganj near 6 miles, and situated on the west side of the Fulgo. The houses and gardens of Gaya extend about 1.5 miles south from Sahebganj. The country through which I passed, overloaded with plantations. I here was visited by and visited the Mahant, who received me very civilly, and his principal chelas, who have been very great travelers, were fond of talking on the subject, and had here laid aside the habit of begging. On the contrary, they are exceedingly charitable or hospitable. ඒ අනුව ෆ්‍රැන්සිස් බුචනන් වර්ෂ 1811-1812 අතරතුර කාලයේදී බුද්ධගයාහි පිහිටි මෙම ස්ථානයට ගොස් මෙම ස්ථානයේ එවකට පාරම්පරික හිමිකාරිත්වයේ දරූ මහන්ත් නම් වූ අයව මුණ ගැසී ඇති බව වටහා ගන්න පුළුවන්. මහන්ත් හට තම පරම්පරාවෙන් ලැබුණු දේපොළක් ලෙසට මෙම ස්ථානය එම කාලවකවානුවේදී පරිහරණය කොට ඇති බව අපට වැටහෙනවා.
නමුත් මෙම ස්ථානය සිතත බෝසතාණන්ගේ බුදු වූ ස්ථානය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉන් වසර 60කට පමණ පසු වර්ෂ 1871 දී ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින් මෙම ස්ථානය සම්බන්ධව මතයක් ප්‍රකාශ කිරීමෙන් පස්සේ සිතත බෝධිසත්වයන් බුදු බව ලබාගත් ස්ථානය ඉන්දියානු භූමිය තුලින් සොයා ගැනීමේ අරමුණින් ගවේෂණ කටයුතු සිදු කළ කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ එවකට බෙන්ගාලයේ රාජකීය හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු වූ ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින්. ඔහු විසින් එම ස්ථානය සොයා ගැනීම සඳහා මූලිකව භාවිතා කොට ඇත්තේ චීන ජාතික භික්ෂූන් වන හියුන්සෑන් සහ පාහියන් හිමිවරුන්ගේ දේශාටන වාර්තා. බුද්ධගයා කියලා කියන්නේ සිතත බෝධිසත්වයන් බුදු බව ලබාගත් ස්ථානයේ නිශ්චය කිරීමට දැක් වූ හේතු කාරණා වර්ෂ 1871 දී ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින් රචනා කරපු The Ancient Geography of India නැමැති ග්‍රන්ථයේ 455 වෙනි පිටුවේ ඉඳලා 459 වෙනි පිටුව දක්වා අන්තර්ගත වෙලා තියෙනවා. එය අධ්‍යයනය කිරීමේදී වැටහි යන්නේ හියුන්සෑන් හිමියන්ගේ වාර්තා අඩුපාඩු සහිත බව පවසමින් එම දිශාවන් හා දුරවල් ඔහුගේ මනාපය පරිදි වෙනස් කරමින් බුද්ධගයා ප්‍රදේශයේ පිහිටීම මෙම වාර්තාව සමග ගැළපීමට උත්සාහ දරා ඇති බවත් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හියුන්සෑන් හිමියන්ගේ වාර්තාවේ සඳහන් ස්ථාන සනාථ කර ගැනීමට උත්සාහ දරා ඇති බවත් වර්ෂ 1895ට ආසන්න වර්ෂයකදී අනගාരിക ධර්මපාලතුමා විසින් මෙම ස්ථානය සිතත බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයේ ඇති කරගත් වැරදි වැටහීම මත මෙම ස්ථානයේ බාරකාරත්වයේ දරූ මහත් යන අයට විරුද්ධව නඩු මගට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එම නඩු තීන්දුව සම්බන්ධ තොරතුරු ද බුද්ධගයා ටෙම්පල් කේස් නැමැති කෘතියේ පිටු ගණනාවක් පුරා සඳහන් කරලා තියෙනවා. එහි 128 වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙලා තියෙනවා. As the Mahanth in May 1894 mentioned to me that Buddha was also a Hindu deity, being an incarnation of Vishnu, and the temple therefore was a Hindu one. එහිදී මහන්ත් විසින් බුද්ධ යනු හින්දු දෙවියෙකු ලෙස හැඳින්වීම නිසාත් One of the latter mentioned that Buddha, son of Suddhodan, was an incarnation of Vishnu. විනිසුරුකරුට නිවැරදි ඉතිහාස තොරතුරු සැපයීමට පත් කළ විද්වත් කමිටුවේ සමාජිකයෙකු විසින් සුද්ධෝදනගේ පුත්‍රයා යනු විෂ්ණුගේ පුනරුත්පත්තියක් ලෙස දක්වා තිබීම නිසාත් නිවැරදි ඉතිහාස කරුණු සම්බන්ධව අනවබෝධයෙන් විනිශ්චයකාරවරයා තීන්දුව ලබා දීලා තියෙනවා. සැබවින්ම විෂ්ණුගේ පුනරුත්පත්තියක් ලෙස සලකනු ලබන්නේ එම ස්ථානයේ වාසය කොට ඇති හරි නැමැති බුදුවරයා. ඇත්තටම මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ පැවතෙන බුද්ධ සංකල්පය සමග ගෞතම බුදුන් වහන්සේව පටලවා ගැනීම බව පැහැදිලි වෙනවා. මෙම බුද්ධ සංකල්ප පිළිබඳව වීඩියෝවක් නිදහස් ඉතිහාස ගවේෂකයෙකු වන ප්‍රසාද් කුමාර මහතා විසින් නිකුත් කරලා තියෙනවා. මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැන ගැනීමට උනන්දු අය එම වැඩසටහන නරඹන්න පුළුවන්. එමෙන්ම වර්තමානයේදී මෙම ස්ථානයේ පිහිටුවා ඇති බුදුන් වහන්සේගේ සිරිපතුල් ලෙස වන්දනාමාන කරන්නේ වික්‍රමාදිත්‍ය රජුගේ පුරෝහිත තනතුර දරූ අමරදේවගේ මූලිකත්වයෙන් නිර්මාණය කළ විෂ්ණුපාදය. ඒ බවට ඉඟිකරන ප්‍රකාශයක් ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින් රචනා කරපු වර්ෂ 1871 දී මුද්‍රණය කළ Archaeological Survey of India Volume 1 නැමැති ග්‍රන්ථයේ 9 වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. But there can be little doubt that it is the same which is mentioned in the Amaradeva's inscription under the name of Vishnupad, or Vishnu's feet. මෙහි සඳහනට අනුව මෙය අමරදේවගේ ශිලාලිපියේ සඳහන් කර ඇති විෂ්ණුපාදයේදයි පොඩි සැකයක් තිබෙනවා යනුවෙන් ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින්ම ප්‍රකාශ කරලා තිබෙනවා. මෙම වැඩසටහනින් ඉදිරිපත් කරපු මේ සෙල්ලිපිය පිළිබඳව මීට පෙර සක්වල පෞර YouTube නාලිකාවෙන් ඉදිරිපත් කොට ඇති බව සඳහන් කරන්න ඕනේ. ඔබට උනන්දුවක් තිබෙනවා නම් වැඩිදුර විස්තර එම වීඩියෝ නරඹලා ලබා ගන්න පුළුවන්.